ෂර්ලොක් හෝම්ස් 18 වන ශතවර්ෂයේ අගභාගයේ ලොවට පහළ වූ අපූරු රහස් පරීක්ෂක චරිතයකි. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ෂර්ලොක් හෝම්ස් අද පවා ලෝකවාසීන්ගේ ජන මන තුල ලැබුම්ගෙන ඇති නිර්මාණශීලී තාර්කික මිනිසෙකි. ෂර්ලොක් හෝම්ස් තුල ඇති අපූර්වත්වය නම් ඕනෑම සංකීර්ණ ගැටලුවක් තාර්කික බුද්ධියෙන් ඉතාමත් සරලව විශ්වාසනීය අයුරින් නිරාකරණය කිරීමයි. එකල ලෝකවාසීහු ෂර්ලොක් හෝම්ස් චරිතයට කොපමණ ඇලුම් කළේද යත් එය සැබෑ චරිතයක් බවට විශ්වාස කළහ. අංක 221 B බේකර් වීදිය ලිපිනයට තමන්ගේ ගැටලු නිරාකරණය කර දෙනමෙන් ඉල්ලමින් ෂර්ලොක් හෝම්ස්ට ලිපි එවූහ. ලොව පුරා භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වූ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ඒ අයුරින්ම වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලටද නිර්මාණය වී ඇත. ෂර්ලොක් හෝම්ස් වෙනුවෙන් අද පවා වෙන්කර ඇති වෙබ් පිටු 14 ලක්ෂයකට අධිකය. මේ චරිතය සඳහා ලෝකයේ ඇති පිළිගැනීම එයින් මොනවාට පැහැදිලි වෙයි. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් ලෝක ජනමන පුබුදු කළ ආකර්ශනීය චරිතය ෂර්ලොක් හෝම්ස් අපි ඔබ වෙනුවෙන් ටෙලිනාට්‍ය මාලාවක් ලෙස මෙසේ තිලින කරන්නෙමු. ෂර්ලොක් හෝම්ස් කියන්නේ මගේ අවුරුදු ගානක සිහිනයක්. ඇත්තටම මට ලොකු උවමනාවක් තිබුණා ෂර්ලොක් හෝම්ස් කියන දේ මේ මගේ සිහිනය සැබෑ කරගන්න. ඇත්තටම මගේ ජීවිතේ මම ෂර්ලොක් හෝම්ස් ගැන කතා කරපු සහ කියවපු දේවල් එක්ක මම ලොකු වින්දනයක් ලැබුවා. ඉතින් මම හිතනවා මේ මගේ සිහිනය මම හිතන්නේ මේ රටේ ජනතාව දැක්කොත් ඒ හැම කෙනෙක්මත් ඒකට ගොඩක් සන්තෝෂෙන් කැමැත්තෙන් බලයි කියලා. මොකද ෂර්ලොක් හෝම්ස් කියන නවකතාව අද ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන දෙයක්. ඉතින් දැන් මේ සිහිනය මගේ හිතේ තිබුණාට මේක සිහිනය සැබෑ කරගන්න මට අවුරුදු ගණනාවක් ඉන්න සිද්ධ වුණා. ඉතින් ඒ අවුරුදු ගණනාවත් එක්ක තමයි අද මේ තැනට මම ඇවිල්ලා තියෙන්නේ. ඔබේ නඩුව මුල ඉඳලම මට ආපහු කියන්න. ෂර්ලොක් හෝම්ස් ටෙලි නාට්‍ය මාලාවක් ලංකාවේ රූපවාහිනී නාලිකාවේ විකාශනය වෙනවා කියන එක ඇත්තම ඓතිහාසික කටයුත්තක්. මොකද 1886 පළවෙනි වතාවට ෂර්ලොක් හෝම්ස් නාට්‍යයක් ඉදිරිපත් කරේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් එංගලන්තයේදී. එදා ඉඳලා අද වනතෙක් මේ මොහොත වෙනකොට ආතර් කොනන් ඩොයිල් ඇත්තෙත් නැහැ. නමුත් එංගලන්තයේ බේකර් ස්ට්‍රීට් එකේ 221 B කියන ස්ථානයේ මේ ෂර්ලොක් හෝම්ස්ගේ කාර්යාලයකින් තියෙන ස්ථානය අදත් මුළු ලෝකෙම අය හිතන්නේ එහෙම ස්ථානයක් තියෙනවා කියලා එංගලන්තේ. ෂර්ලොක් හෝම්ස් සමාජ ලෝකයේ තුල අපි කිව්වා වෙබ් අඩවි 14 ලක්ෂයක් තියෙනවා කියලා. ඒකෙම පැහැදිලිවම පේනවා මේක ලෝක ව්‍යාප්තව වර්ධනය වෙච්ච විෂයක් කියන එක.
නමුත් අපි කනගාටු වෙනවා ඇත්ත වශයෙන්ම අවුරුදු 110ක් විතර ගියා කියලා ලංකාවට මේ දැවැන්ත නිර්මාණය ලංකාවේ නිර්මාණකරුවන් ඉදිරිපත් කරන්න. ඒ නිසා පහුවෙලා හරි හුඟ දෙනෙක් බය වෙච්ච, හුඟ දෙනෙක් කරන්න අමාරු කියලා හිතපු, හුඟ දෙනෙක් මේ අභියෝගය බාර ගන්න සූදානම් වෙච්ච නැති නිර්මාණයක් ඉතාමත් දැවැන්ත ලෙස මේ නිර්මාණකරුවන් ටික බාර ගන්නවා. මගේ සිහිනේදී මම ෂර්ලොක් හෝම්ස් හැටියට දැක්කේ රවින්ද්‍ර රන්දෙනිය මහත්මයා. ඉතින් ඒ සිහිනෙත් සැබෑ වුණා. ඉතින් මම හිතනවා ඕගලන්ගේ සිහිනත් ෂර්ලොක් හෝම්ස් ගැන තිබිච්ච සිහිනය සැබෑ කරා කියන එක අපි සමූහයක් එකතු වෙලා. ඔය කියන කාමරේ අනික් ජනෙල් දොරවල් කරලා දාලා තියෙනවා. එදින් එයාගේ නම හිල්ටන් කියුබර්ට්. මම එයා ගැන හැම දෙයක්ම හොයාගෙන තියෙන්නේ බොස්. මම රඟ දක්වන්නේ ඩොක්ටර් වොට්සන් කියන චරිතය. ඒ චරිත ස්වභාවය විස්තර කරොත් මේ ෂර්ලොක් හෝම්ස් කියන ප්‍රධාන රහස් පරීක්ෂකයාගේ සහායකයා ලෙසින් තමයි මම උට කිට්ටු වන්නේ. මගේ චරිතයේ ස්වභාවය සාමාන්‍යයෙන් මම දොස්තර කෙනෙක් වෘත්තියෙන්. එතකොට රහස් පරීක්ෂකෙකුයි දොස්තර කෙනෙකුයි අතර තියෙන දැඩි මිත්‍රත්වය, ඔවුනොවුන් හඳුනා ගැනීම වගේ දේවල් තමයි එතනදි සිද්ධ වෙන්නේ. හෝම්ස්ද හරිම සන්තෝෂෙන් වගේ. ෂර්ලොක් හෝම්ස් සන්තෝෂෙන් ඉන්නවා කියන්නේ අපිට විසඳන්න ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා කියන එකයි. මම මේදී ඔබට කියන්න කැමතියි. ඔබ බොහෝ විට මා නිරූපිත තවත් මාලා නාටකවල චරිතවලට වඩා වෙනස් ස්වරූපයක වෙනත් පුද්ගල පෞරුෂයක ඇති චරිතයක් නිරූපණය කරන්නේ. ඔය එංගලන්තයේ 18 වෙනි 19 සියවසේ ජීවත් වූ ප්‍රභූවරගේ චරිතයක්. ඒ නිසා ඔහුගේ චලනයන්, හැසිරීම්, ඉරියව් ඒවා බොහෝ විට වෙනස්. මම උත්සාහ ගත්තා. මම මෙතෙක් සාම්ප්‍රදායිකව ලංකාවේ තිබූ යනත් දේශීය ප්‍රභූ චරිතවලට වඩා වෙනත් ආකාරයක වෙනත් මාදිලියක චරිතයකට පිවිසෙන්නට මම ඔයා හැම තැනම හෙව්වා. ඔයා කොහෙද ගියේ? මේ කොහෙද බ්‍රදර් හම්බුනේ? මල්ලත් ගස්බේන එක තිබුණා. සමහරව ඔක ලන්ඩන් වලට තැපැල් කරන්නද? මමයි කරන්නේ. අද දවසේ තැපැල් කෝච්චියට යන්න මම ස්ටේෂන් එකට යන්න ඕනේ. කියපු දේ විතරක් කරපම් මිනියෝ. ඇයි තමුසේ මේකේ මේ නැට්ටුකාරයන්ගේ බලි කුට්ටු යන්නේ? මම දැනුයි දැක්කේ සර්. මන් දන්නේ නැහැ. තමුසේ මට බොරු කියනවා. මගේ අන්තිම සතිය දක්වා මම වියදම් කරන්න ලෑස්ති එල්සිගේ ආරක්ෂාව. මම මොකද කරන්න ඕනේ මිස්ටර් හෝම්ස්? Easy, Mr. Cute. කලබල වෙන්න. වාඩි වෙන්න. ෂර්ලොක් හෝම්ස් නාටක මාලාව ලෝකේ පුරාම විවිධ භාෂාවන්ගෙන් නිර්මාණය වී තිබෙනවා. ලංකාවේ ප්‍රථමයෙන් මේ සිදු කෙරෙන්නේ. ලංකාවේ නිර්මාණකරුවන් මේ අධ්‍යක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් භූමිකාවන් නැත්නම් මාලාවන් නාටක මාලාවන් ලාංකික අර්ථකථනයක ඉදිරිපත් කරන බව අපට පේනවා. එය
ජාතික රූපවාහිනියේ ප්‍රේක්ෂක ඔබට ලාංකික ප්‍රේක්ෂකයන්ට අපූර්ව අත්දැකීමක් වේවි. අපි ඔබට ආරාධනය කරනවා මේ අපූර්ව අත්දැකීම විඳ ගන්නට ජාතික රූපවාහිනියේ සෙනසුරාදා රාත්‍රියේ 9:30ට ෂර්ලොක් හෝම්ස් නාටක මාලාව සමග එක්වන්න කියලා. අපි නැවත හමු වෙමු නැට්ටුකාරයන්ගේ රූප පෙරහැරින්. සාමාන්‍ය ටෙලිනාට්‍යයකට වඩා මෙම ටෙලිනාට්‍යයේ වැයපක්ෂය අපි දැනගත්තා සාමාන්‍යයකට වඩා දෙගුණයක් විතර යනවා මේ නිෂ්පාදනය මේ රටේදී රූගත කිරීමේදී. නමුත් මේ බරපතල තත්ත්වයක්. නමුත් කෙසේ හෝ අප මීට මුහුණ දී යුතුයි කින් නිගමනයේ නිෂ්පාදකතුමත් අපි සියලු දෙනාමත් නිෂ්පාදන කණ්ඩායමත් සිටියා. මෙන්න මේ තත්ත්වය තුළ අපි නිෂ්පාදන කටයුත්තට අත ගැසුවා. ඇත්ත වශයෙන්ම එය දැවැන්ත නිර්මාණයක්. එදා මෙදා තුර රූපවාහිනී මාලා නාටක තුල ඔබ අවිවාදයෙන් පිළිගනීවි ඉදිරියට මේ විකාශය වන විට රූපවාහිනී මාලා නාටක තුල දැවැන්තම නිර්මාණය මේ බව. තමයි එල්සි කියුබිට්. මම තනුජා දිල්හානි. මං හිතන්නේ මං එල්සි කියුබිට් ගැන කියනට වඩා හොඳයි මට මේ ලැබුණ අවස්ථාව ගැන විස්තර කරනවා. මට හිතා ගන්න තමාරුයි මම මේ දැක්පු දේ මම්මද මේක ඉන්නේ කියන එක. මොකද මේ අවස්ථාව මට ලැබුණ මහඟු අවස්ථාවක්. කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම මේ දර්ශන තල ඒ වගේම අධ්‍යක්ෂකවරයාගෙන් මට ලැබුණු සහයෝගය මම හිතුවේ නෑ මේ තරම් හොඳට මට මේ චරිතය ඔයගලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. මුලින්ම මට මේක ලැබෙනාවේ මට ටිකක් විතර බයක් දැනුණා. ඒත් මට සුනිල් කොස්තා මහත්මයා කිව්වා මේක ගැන ගොඩාක් හිතන්න එපා. අපි දර්ශන තලයට ගියාට පස්සේ කෙරෙන්න ඕන විදිහ එතනදී කියන්න. ඊට පස්සේ අපිට ඒ ටික කරගෙන යන්න කියලා. මං හිතුවේ මම මේ ඉන්නේ චිත්‍රපටයක. මම මේ කරන්නේ චිත්‍රපටයක් කියලා. ඒ තරමට ඒ හැම කෙනාගේම සහයෝගය, ඒ මහන්සිය, ඒ හැම දෙයක්ම බැලුවම මේක ඇත්තටම ටෙලිනාට්‍යයක් කියලා කියන්න නම් අමාරුයි. ඒ වගේම තමයි මං කියන්න ඕනේ මේ අපි යොදාගත්ත මට රංගපෑමේදී විශාල සහයෝගයක් ලැබුණා බුද්ධදාස විද්‍යානාර්ශි මහත්මයාගෙන්. එවැනි දැවැන්ත නිර්මාණයකට මා කැමරා අධ්‍යක්ෂණයෙන් දාය වෙච්ච මුල්ම අවස්ථාව මේක. ඉතින් මුලින්ම මමත් මේකේ අධ්‍යක්ෂවරයාත් මමත් මුලින්ම මේක කතා කරා මේක කොහොමද රූපගත කරන්නේ මොන විදිහටද කියලා.
මෙහි අපි විශේෂ ආලෝකකරණ රටාවක් භාවිතා කරා. ඒ කියන්නේ ලයිට් ඇන්ඩ් ෂේඩ් කියන ක්‍රමය. මෙහි ත්‍රාසය කුතුහලය උද්දීපනය කරන්න අපිට ලයිට් ඇන්ඩ් ෂේඩ් කියන ක්‍රමය ඉතාමත් වැදගත් වුණා. විශේෂයෙන් මේකේ එංගලන්තය කියන පරිසරය මෙතන මවලා තිබ්බා මේ පසුතල නිර්මාණකරු. ඉතින් මට තිබ්බා මේකේ ප්‍රොප්ස් ගොඩාක් ලයිට් අප් කරන්න. ඉතින් මම මේ හැම ප්‍රොප්ස් එක ගානේ එක ලයිට් එක ගානේ මට භාවිතා කරන්න සිද්ධ වුණා. මොකද මේ කතාවට මම ඇත්තටම මගේ කැමරා ශිල්පයෙන් සහ ආලෝක ශිල්පයෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන නිසා. ෂර්ලොක් හෝම්ස් ටෙලි නාට්‍යයට අතහිත දීලා අපිට ශක්තිය ලබා දුන්න යුනිලිවර්ස් ආයතනය ස්පොන්සර් හැටියට අද අපිත් එක්ක ඉන්නවා. දීර්ඝව අපිත් එක්ක ඉන්න බලාපොරොත්තුෙන් තමයි ෂර්ලොක් හෝම්ස් ටෙලි නාට්‍යයට රූගත කිරීම කරන්න කලින් හිටම්ම අපිත් එක්ක එකතු වෙලා අපිට අතහිත දුන්නා. ඉතින් ඒක මම මේ වෙලාවේ ඇත්තටම බොහොම ඉතා ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම ෂර්ලොක් හෝම්ස් ටෙලි නාට්‍යයට උදව් උපකාර කරපු හැම කෙනෙක්ම, ඒ කියන්නේ නම් කියපු නොකියපු හැම කෙනෙක්ම අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේ මේ සහයෝගයත් එක්ක ඉදිරියේදීත් ඒගොල්ලන්ගේ සහයෝගය අපිට ඕනේ. අපි ඒ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ෂර්ලොක් හෝම්ස් ටෙලි නාට්‍ය ලංකාවේ ලොකු පෙරලියක් කරයි කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. පෙර නොවිරු ආකාරයේ ලෝක සාහිත්‍යයට එක්වුවෙච්ච දැවන්තම චරිත දෙක මේ ෂර්ලොක් හෝම්ස් සහ ડોક્ટર වොට්සන් කියන චරිත දෙක. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ චරිත ප්‍රතිනිර්මාණය කරලා මේ තරුණ පරම්පරාවට සහයෝගය ඇතිව අනිත් මේකට සම්බන්ධ වෙන්න ආස කරන තරුණ නිර්මාණකරුවන්ගේ සහයෝගය ඇතිව මේ අපි නැවතත් ඉතාමත් දීර්ඝ ලෙස මේ ප්‍රතිනිර්මාණය කරමින් මේ කතාංග පෙළ දිගටම ඉදිරියට අරන් යන්න කියලා. නිර්මාණ පැත්තෙන් අතරම කතා කළොත් මේ සම්බන්ධයෙන් හැම අංශයකින්ම දායක වුණ සෑම අංශයකින්ම දායක වුණ පුද්ගලයන් නම් වශයෙන් ඇත්තටම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ හැම කෙනෙක් වෙනුවෙන්ම පුදුම මහන්සියක්